අද අලුත් අවුරුද්දේ ලස්සන සින්දුවක් වෛරල් වෙලා තිනවා Facebook එකේ YouTube එකේ. ඔයාලා ඒක දැක්කද? අපි ඒක පොඩ්ඩක් බලමුකෝ. අනුරට බෑ අනුරට බෑ අනුරට බෑ රට පරන්න කෙල්ල වෙලානේ දැන් හඳුනට බෑ හඳුනට බෑ බින් කුච්චන් කොයි වැඩේ කලත් ගොවියමතිට ගොවිකම් බෑ ගොවියමතිට ගොවිකම් බෑ ගොවියමතිට ගොවිකම් බෑ කට විතරයි බං බස්කෝච්චි වල ඇවිදින් රට හදනවා කියන් අපේ බදු වලින් කැප් වලයයි නැතුව යට ඇඳුම් බස්කෝච්චි වල ඇවිදින් රට හදනවා කියන් අපේ බදු වලින් කැප් වලයයි නැතුව ඇඳුම් හරිනිට බෑ අගමැතිකම හරි හරියට බං විජිතට බෑ රට සෙල්ලම් අපි චාටර් දැන් හරිනිට බෑ අගමැතිකම හරි හරියට බං විජිතට බෑරට සෙල්ලම් අපි චාටර් දැන් ඩඩුලි එක්ක වසන්තයගේ අල්ලන සෙල්ලම් කරුණයාල ලුණුයි හාලුයි අනංකනව බං බස්කෝච්චි වල ඇවිදින් රට හදනවා කියන් අපේ බදුවලින් කැප් වලයයි නැතුව යට ඇඳුම් බස්කෝච්චි වල ඇවිදින් රට හදනවා කියන් අපේ බදුවලින් කැප් වලයයි නැතුව යට ඇඳුම් විමලට බෑ සමූපෙවත් සවනායකකම් නලියගේ අයි කයිවාරුව රෙන්ද පල්ලෙ දැන් විමලට බෑ සමූපෙවත් සවනායකකම් නලියගේ අයි කයිවාරුව රෙන්ද පල්ලෙ දැන් ටිල්විය දැන් රටරටවල ගහනව නෙරවුම් මීට හොඳයි මුන්ට නොදී පස් වැළඳුව නම් බස්කෝච්චි වල ඇවිදින් රට හදනවා කියන් අපේ බදුවලින් කැප් වලයයි නැතුව යට ඇඳුම් අනුරට බෑ අනුරට බෑ අනුරට බෑ රට කරන්න කෙල්ල වෙලානේ දැන් හඳුනට බෑ හඳුනට බෑ බින් කුච්චන් කොයි වැඩේ කලත් ගොවියමතිට ගොවිකම් බෑ ගොවියමතිට ගොවිකම් බෑ ගොවියමතිට ගොවිකම් බෑ කොට විතරයි බං බස්කෝච්චි වල ඇවිදින් රට හදනවා පියන් අපේ පදුවලින් කැප් වලයයි නැතුව යට ඇඳුම් අනුරට බෑ අනුරට බෑ අනුරට බෑ රට කරන්න කෙල්ල වෙලානේ දැන් හඳුනට බෑ හඳුනට බෑ බින් කුච්චන් කොයි වැඩේ කලත් ගොවියමතිට ගොවිකම් බෑ ගොවියමතිට ගොවිකම් බෑ ගොවියමතිට ගොවිකම් බෑ කට විතරයි බං බස්කෝච්චි වල ඇවිදින් රට හදනවා පියන් අපේ බදුවලින් කැප් වලයයි නැතුව යට ඇඳුම් බස්කෝච්චි වල ඇවිදින් රට හදනවා පියන් අපේ බදුවලින් කැප් වලයයි නැතුව යට ඇඳුම් බස්කෝච්චි වල ඇවිදින් රට හදනවා පියන් අපේ බදුවලින් කැප් වලයයි නැතුව යට ඇඳුම් අනුරට බෑ අනුරට බෑ අනුරට බෑ 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 කෙල්ල වෙලානේ දැන් අඩෝ කවුද මේක ඇදුවේ නම් සුප්පෑ හදපු කාට රෙස්පෙක්ට් ඈ. හැබැයි ඉතින් මෙහෙමයි. මේකේ කතාව ටිකක් දුකයි. අපිට මොකද මේ රටටයි කෙලවෙන්නේ. මේ දැන් තමානේ තේරෙන්නේ ඉතින් මේ චන්දදීප් මිනිස්සුන්ට කරන්න දෙයක්වත් නැහැ. මිනිස්සුන්ට තේරලා දැන් මේ වගේ ඒවා දැන් සාමාන්‍යයෙන් ආණ්ඩුවකට මේ වගේ ඒවා හැදෙන්නේ සාමාන්‍යයෙන් අන්තිම අවුරුද්ද දෙකේ වගේනේ. දැන් මේ වගේ මේ මීම් රෝ සෝං එක එක ඒවා හැදෙන්නේ. හැබැයි දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දක් කිට පස්සේ අවුරුද්දයි අවුරුද්දයි
එක්ක අයවැයයි දෙකයි දැම්මේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ බුදු අම්මේ ගිය අවුරුද්දේ කරපු දේවල් ටිකත් එක්ක මෙහෙම සින්දු ඇදිලා බේරුණොත් ඇති. ඇත්තටම මේ අනුරට විතරක් නෙමෙයි මේ ඉන්න ඇමතිලටත් කොහොමත් බෑ. ඊට පස්සේ 159ට නම් හිතා ගන්නවත් බෑ. අනේ මන්දා කොහොම හරි අපි මේ අවුරුද්දේවත් සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු හැමෝටම. ආණ්ඩුවටත් එක්ක. මොකද අපේනේ රට. අපි රට රැකුණොත් තමයි අපි ජීවත් වෙලා ඉන්න පුළුවන් වෙන්නේ. අනාගතේ උපදින දරුවන්ටත් නැත්තම් මේ යන විදිහට මේ වෙනවා. හරි බලමු. අනුර ඔයාට පුළුවන් කරගන්න. අපි කැමතියි. ඔයා පුළුවන් වෙනවනම්.